පුංචි යාළුවනේ. ඔන්න අදත් නම් පරිසරයේ පාඩමක් අරගෙන ඔයාලා බලන්න ආවා. අපි ජීවත් වෙන පරිසරයේ මිනිසුන් කස්සල් වගේම තවත් කට්ටියක් ඉන්නවා. ඔයාලා හරි. ඒ තමයි අපවට ඉන්න සත්තු. ඉතින් ඉස්සෙල්ලම මේ අපේ ළඟට ඉන්න සත්තු වර්ග කරන ප්‍රධාන ආකාර ටික අපි බලමු. අපි සත්තු වර්ග කරන ප්‍රධාන ආකාර තමයි ක්ෂීරපාරී සතුන්, පක්ෂීන්, උභයජීවීන්, උරගයන්, කෘමීන් වගේම මත්ස්‍යයන් කියන සතුන්. අපි බලමු ක්ෂීරපාරී සතුන් කියන්නේ කාටද කියලා. බල්ලා, පූසා, අලියා, ගවයා, එළුවා, ඌරා, මුවා, වවුල වගේ සතුන් අයිති වෙන්නේ ක්ෂීරපාරී සතුන්ට. එතකොට පක්ෂීන්ට අයිති වෙන්නේ කිරවා, මයිනා, කපුටා, කොක්කා, කේකුරුල්ලා, දෙමලිච්ච වගේ සත්තු. එතකොට උභයජීවීන්ට අයත් වෙන්නේ ගෙම්බා, මැඩියා, පණුගෙම්බා වගේ සත්තු. උරගයන්ට අයත් වෙන්නේ කවුද යාළුවනේ? ඉබ්බා, කැස්බෑවා, නයා, පොළගා, හුණ වගේ සත්තු. එතකොට කෘමීන් කියන්නේ මොන වගේ සත්තුද? සමනලයා, බත්කූරා, මීමැස්සා වගේ සත්තු. අපි අන්තිමට කතා කරන්නේ මත්ස්‍යයන් ගැන. මෝරා, තෝරා, බලයා, හුරුල්ලා වගේ සත්තු තමයි මත්ස්‍යයන්ට අයිති වෙන්නේ. මිනිස්සුන් අපිට විවිධ හැකියාවල් තියෙනවනේ. සමහර අයට නටන්න පුළුවන්. තවත් සමහර අයට සින්දු කියන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර අයට දුවන්න, පීනන්න, චිත්‍ර අඳින්න, රඟපාන්න වගේ ගොඩක් දේවල් පුළුවන් අපේ මිනිස්සුන්ට වගේම. මේ හැකියාවන් සත්තුන්ට විශේෂ විදිහට පිහිටලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මේ හැකියාවන් ඉගෙන තියන්නේ පොත්පත් කියවලාවත් ඉස්කෝලේ ගිහිල්ලවත් නෙමෙයි. එයාලගේ ශරීර කොටස් වලින් තමයි ඒගොල්ලන්ට විශේෂ වූ හැකියාවන් තියෙන්නේ. පක්ෂීන්ට පියාඹන්න අත්අඩු තියෙනවා. එතකොට මත්ස්‍යයන්ට වරල් තියෙනවා. වරල් වලින් යාළු උඩ පැන පීනන්නේ යාළුවනේ. හුණා මන්නන් ටිකක් කැමති නෑ. හුණට බිත්තියේ වගේ තැන්වල ඇලිලා ඉන්න විශේෂ පාද තියෙනවා යාළුවනේ. ඒ පාද තවත් එක හැකියාවක් තියෙනවා හුණට. දැන් අපිට මොකට හරි බය වුණාම අපේ අතක් කකුලක් ගලවලා දාලා දුවලා යන්න බෑනේ. ඒත් හුණට පුළුවන් එයාගේ බලිගේ ගලවලා දාලා දුවලා යන්න. දැන් අපේ මේ කොණ්ඩේ වැවලා වගේ ඒ හුණගේ ඒ ගලවිච්ච වලිගය ආපහු වැවෙනවා යාළුවනේ. කටුස්ස මම නම් ටිකක් බය වගේම අකමැති සතෙක්. කටුස්ස ආරක්ෂා පිණිස එයාගේ තම වර්ණය වෙනස් කරගන්නවා යාළුවනේ. ඒ කොහොමද? දැන් කොළ පාට පරිසරයක හරි ශාක පත්‍රයක හරි කටුස්ස දැන් අපි හිතමුකෝ රතු පාට වර්ණයෙන් ඉන්නවා කියලා. එතකොට දැන් ඒ කටුස්සට දැනෙනවා යාළුවනේ එයාව ගොදුරු කරගන්න සතෙක් කෙනෙක් කියලා. එතකොට කටුස්සා ටක් ගාලා ඒ ඉන්න තැනේ වර්ණය නම් කොළ පාටට හැරෙනවා. හැකරල්ල තමයි අපි දැන් කතා කරන්නේ. හැකරල්ලට මම අකමැතිම සතෙක් තමයි. හැකරල්ලට පුළුවන් ආරක්ෂා පිණිස තමන්ගේ ඇඟ රෝල් කරගන්න රවුමක් වගේ. සතුන්ට ශීර්ෂදේශීය හැකියාව තියෙනවා නේද යාළුවනේ? ඉතින් මේ දේවල් තමයි සතුන්ට ජීවිතය ආරක්ෂා කරගන්න සබාදම්මෑණියෝ දුන්න දායාද. ඉතින් යාළුවනේ දැන් අපි මුලින්ම කතා කරානේ ක්ෂීරපාරී සතුන්, කෘමීන්, උරගයන් වැනි සතුන් ගැන. ඒ සත්තු
මේ ගැන අපි දැන් කතා කරන්නේ ඒ සත්තු ආහාරයට ගන්න විදිහෙන්. ඒ සත්තුන්ව තවත් විදිහකට කොටස් වෙන් කරගන්නවා. ශාක භක්ෂක සතුන්, මාංශ භක්ෂක සතුන්, සර්ව භක්ෂක සතුන්. ඒ සත්තු වර්ග කොටස තමයි අපි පොඩි කාලේ ඉඳන්ම අහලා තියෙන්නේ. එතකොට මధు භක්ෂක හා රුධිර භක්ෂක සත්තු ගැන ඔයාලට පොඩක් නුහුරුයි නේද? මధు භක්ෂක සත්තු කියන්නේ යාළුවනේ පැණි බොන සත්තු. එතකොට රුධිර භක්ෂක සත්තු කියන්නේ ලේ උරා බොන සත්තු. අපි බලමු මේ මధు භක්ෂක සත්තු කියන්නේ කවුද කියලා. මధు භක්ෂක සත්තුන්ට අයත් වන්නේ සම්මනලයා, මීමැස්ස, බඹරා, කණයිය වගේ සත්තු. එතකොට රුධිර භක්ෂක සත්තුන්ට අයත් වන්නේ මදුරුවා, මකුණා, උකුස්සා, කිනිතුල්ලා, මැත්තා, කූඩැල්ල වගේ සත්තු. ඔයාලට මේ රුධිර භක්ෂක සතුන්, ඒ කියන්නේ ලේ උරා බොන සතුන් කියනකොට මුලින්ම මතක් වුණේ මදුරුවනේ. මේ දැනුත් මාව ලේ උරා බෙවනනේ යාළුවනේ. අපි සතුන්ට කෑම බීලා දියා බලා ගන්නවා වගේම සතුන්ට කරන නරක වැඩ ටිකකුත් තියෙනවා නේද යාළුවනේ. අපි බලමු ඒ නරක වැඩ මොනවද කියලා. ගස් කැපීම, කැලෑ එලි කිරීම, සතුන් දඩයම් කිරීම, වනාන්තර තුල අනවසර ඉදි කිරීම, වනාන්තර ගිනි තැබීම අපි ඒ සතුන්ට කරන නරක වැඩ නේද යාළුවනේ. ඉතින් යාළුවනේ අපි ආරක්ෂා වෙනවා වගේම මේ සත්තු ගස්වලුත් ආරක්ෂා වෙන්න ඕනේ නේ යාළුවනේ. ඒ වගේම මේ පණිවිඩය ඔයාලගේ අම්මලා තාත්තලාටත් කියන්න. අපි වගේ මේ සත්තු ආරක්ෂා වෙන්න කියන පණිවිඩය. මොකද අපි වගේ ඒ සත්තුත් ආසයින් නිදහසේ ජීවත් වෙන්න. ඒ සත්තුන්ට අපි වගේ කතා කරන්න පුළුවන් නම් කෑ ගහලා කියයි. අනේ ඕක කරන්න එපා. අපිට නිදහසේ ඉන්න දෙන්න කියලා. ඉතින් යාළුවනේ ඊළඟ දවසේ මං එනකම් ඔයාලා අවතින්න සත්තුන්ට කෑම ටික දෙන්න අමතක කරන්න එපා. මොකද අපි වගේම එයාටත් බඩගිනි දැනෙනවනේ. එහෙනම් මම ආයෙත් ඔයාලා වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමින් ඉන්න. ආයෙබෝවන්.